කියන්නේ අනුබදල් කතා කරා මගේ කකුලේ යටිපතුලේ ලොකු වේදනාවක් තිබුණා දැන් ටිකක් ඉතරදී මට මේක දෙයන්නාන්සේගේ දාසියත් එක්ක කතා කරුවට කියන්න අවස්ථාවක් කොච්චර ආවත් ඒකට බාධාවක් වුණා. ඇත්තටම මම ඔබ දැහැන මේ අයකින්දී මගේ පොඩි දෙන්නරත් කියලා මම කිව්වා මේ ක්ලිනික් එකේ දෙන්න ක්ලීන් ගන්නවා ඒක කරනවා මේ කරනවා නමුත් මට ඔබ බැරුම් ගියා මෙයා මේ ආත්මා මේක අතපසු වුණා. නමුත් අද උදෑසන මම නැගිටලා මම වැඩට යන්න යද්දී කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් එකට දාලා මම අනිවාර්යෙන් විනාඩියක් ආතලෙක කතා කරනවා දිව්‍යනාන්සේ කියන මොකක් හරි සභාවේ විස්තර දෙයක් හරි කතා කරනවා. ඒ කතා කර ඉන්න ගමන් මගේ කකුල සපත්තුව ගැලවිලා කකුල මම ගත්තා මේ සීට් එක ලං කරගෙන මේකට පස්සේ මම කිව්වා වාස්තුවේ මෙන්න නියම දෙයක් තියෙනවා මට ඔයා මට මේක අමතක වෙනවා ඒ කියන්නේ හදිස්සියෙන් මම කටින් මැෂිනේ පැන්නාම නැත්නම් අංකෙදි පුදුන මම කිව්වා යටිපතුලේ ඒක හරි වේදනාවක්. ඒක ඇති කිව්වා එහෙනම් අන්න බෙදලා අත තියාගන්න. ඊට පස්සේ මම අත තියාගෙන ඊට පස්සේ කිව්වා එහෙනම් ඔයා අතට අත තියන්න. එතනම දිවට අත තියලා ඉතින්ට ඊට පස්සේ අරගෙන දැන් තියන්න. තියලා ඉවරලා ඊට පස්සේ ආයෙ පාර කිව්වා දැන් ඔයා කාර්යකින් ඉඳ බැහැලා අනිත් කපුලෙන් ඊට ගන්න. මට ඇත්තට මේක වේදනාවක් වෙනවා. එයා යද්දි මම දැක්ක මගේ අතින් ටිකක් කරන්ට් එකක් වගේ විසිකෙනවා වගේ මම දැක්කයි දැන්. ඇත්තටම මම ඇවිල්ලා වැඩපොලේ වැඩ කරලා ඔක්කොම කරලා මේ වචන කතා ආඥා කරලා මම තපක්කුව ගලවලා ඇත්තටම මෙයා මේ අවදි වන්න බෙදලා ඒ කාලේ බට්ට වෙන්නේ මේ වගේ ඉඳ ගන්න බට්ට පරිදි කිව්වා. ඇත්තටම දින්න අවංකම කියන්නේ දැන් උන්වහන්සේට මම ස්තුති කරනවා මට ඇත්තටම ඒකේ විදුමක් කියන තැනක්වත් නෑ මම මේ වැඩ කර පොඩක් හයියෙන් කතා කරන්න ඔයා ඇහෙන්නේ නැහැ. ඒසු තාත්තට ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමේ වේවා. අවුරුදු 20ක් තිස්සේ තිබ්බතු ආරේ දැන් සුව කර තියලා දැන් ඉන්නවා හොඳින් ගෙදර. මේ දවස්වල ඉන්න විදිහක් නෑ. අපේ ගෙදර ගිහින් ඉන්නේ සිග්නල් නෑ යාට. ඔව් පාට මම කතා කරනවත් ඇහිලා ඉස්සෙල්ලා තමයි පියාට කන්කලෙත් දෙකේ හරියට කතා කරනවා කියලා. ඔව් ඊට පස්සේ වාස්තු යාඥා කළා මට ජේසීටයි කියන විතරයි මට මතක. ඊට පස්සේ මාව කලන්ත දාලා වැටුණා වගේ මට දැනුණා කැටකිල්ලක් වගේ වදිලා. ඊට පස්සේ මගේ රටේ තිබ්බ වතුර බෝතලේ මගේ අඟටම හැල්ලා. පාස්ත. ඊට පස්සේ තමයි මට මේ සිහියට එනකොට මගේ ඇඟේ ඔක්කොම වතුර බෝතලේ වතුර නෑ ඒක කෝප්පේ වතුර හැල්ලා මොකක් නෑ එහෙමම තියෙනවා කකුල් දෙක ළඟ. මම ගල ගහන ඉති පාස්ත. ඔව් ඊට පස්සේ මට මේ ගෙදර කට්ටිය කවුරුත් ගන්න නෑ. ඉතින් මට ඒ විලම මේ ටික වෙලාවකින් මට තීක්ෂණ දෙන්න නැගිටලා බලනකොට ඒක දෙක මගේ ඇඟේ වතුර. බෝතලේ තියෙනවා කෝප්පේ වතුර ටික මොකුත් කරා නෑ. ඊට පස්සේ මම එතන ඉඳගෙන වතුර කීටි සිතාස්ති කියලා බිව්වා. ඊට පස්සේ පාස්ත මට පුරාස්ත රැඳ තිබ්බම හරි වදින මම නෑවා. නාලොක්කුමකට පස්සේ මට අදිනවා පාස්ත මට ලබා ගිහින් සූද ජීවිත ආතර විතර පොත් වාරිය අපිට කියනවා පාස්ත මම ඉඳලා ගාලා ගෝ ඒ ජීවිත ආතර යන්න කරා පාස්ත නිදෙන්නේ ආගනමයි හිටියේ පාස්ත මම ආවේ මගේ හස්බන්ඩ්ගේ තුවාලේ අවුරුදු 20ක් තිබ්බ කකුලේ තුවාලේ මම දැන් මේ ෆොටෝ දෙකම එවලා තියෙනවා පාස්ට දැන් හොඳ වෙච්ච එකයි ඉස්සෙල්ලා තිබ්බ විදියයි. දැන් පාස්ට මෙතෙන් එනකොටම කිව්වා පුතා කලබල වෙන්න එපා මේක මම සුව කර දෙනවා. මගේ දෙවි තාත්තා මේක සුව කර දෙනවා කියලා. ඇත්තට මේ වගේ සුව කර දුන්නා. දින 21ක් එන්න කිව්වා. දින 21කට එන්නත් කලින් තුවාල සුව කර දුන්නා. ඇඟේ තිබ්බර අමාරු ගතිය සේරම ඉවර කරලා තිබ්බා. ඊපස්සේ ඇඟේ විස බීජයකුත් තිබ්බා ඇඟේ ඇට දිරනවා කියලා. ડોක්ටර් එකට ක්ලිනික් දාලා තිබ්බා දෙපාරක් ඔපරේෂන් කරා හොස්පිටල් එකේ. දෙපාරම කරලා වෙලකෝ තවත් විස බීජ තියෙනවා. තුන්වෙනි පාරටත් ඔපරේෂන් එකට යන්න වෙනවා කියලා කිව්වා. ඒ වෙනකොට මම ගිය එකම පේජ් එක නිලුවම්මගේ පේජ් එක මට නිලුවම්ම කිව්වා මෙහෙම තැනක් තියෙනවා පුතේ අපි යන් කියලා. එතකොට තමයි මම දැනගත්තේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මම ඉතින් එයාගේ මාර්ගෙන් මම මෙතෙන්ට ආවා. ඒ වෙලාවේ මගේ දෙවියන්න් මම අඳුනගත්තා. අඳුනගෙන මම නිතරම ආවා ගියා. ඒ ඇවිදලා පාස්ටර්ට මගේ තේරම විස්තර ටික කියලා මගේ ස්වාමියාත් මම මෙතෙන්ට ගෙන්නලා ඒ තුවාලේ කොහමද දැන් මට සුව කර දුන්නා. දැන් ඊයේ තමයි තිබ්බේ අවසාන ක්ලිනික් එක. එතනින්ද කියලා තිබ්බා
පාස්ටර් කිව්වා වගේම ආයෙ තුන්වෙනි ඔපරේෂන් එකට යන්න ඕනේ නැහැ. දැන් කකුල සුවයි කියලා. ඒ වගේම හොස්පිටල් එකෙන් කියලා තියෙනවා ආයෙ ඔපරේෂන් කරන්න ඕනේ නැහැ. මේක දැන් හොඳයි. අපි මේකට බෑන්ඩේජ් එකක් දාමු කකුල ඇදේ ඇරෙන්න කියලා. ඊට පස්සේ මේ බෑන්ඩේජ් එකක් දාලා දැන් කකුල තියාගෙන ඉන්නවා කකුලේ ඇදේ ඇරෙන්න කියලා. මොකද අවුරුදු 20ක් ඇදලා තිබ්බ කකුල මම හිතනවා මගේ දෙවියන්න් ඒකත් සුව කරලා දෙයි කියලා. මොකද මේ දවස්වල එන්න විදිහක් නැහැ. යාට ෆෝන් එකේ සිග්නල් නැහැ. අපේ ගෙදර ඉන්න නිසා. මේ ආයෙත් ගෙදර ආවෙන් පස්සේ එනවා කිව්වා මට කිව්වා මේ සාක්ෂි දොස්තර කිව්වනේ ආයි දොස්තර කිව්වනේ විස බීජ නැහැ කියලා. නෑ පාස්ටර් ආයෙ මොකුත් නැහැ කිව්වා. ආයෙ කෙල්ලකුත් නැහැ කිව්වා. මොකුත් නැහැ කිව්වා. දිව්‍යනාංශයේ තේ පණිවිඩයම මෙතනින් යන්න ඉස්සලා දුන්නානේ පණිවිඩේ නේ. දිව්‍යනාංශය කිව්වා පාස්ටර් කිව්වා දෙයනාංශ කිව්වා පාස්ටර්ට ඒක දැනුම් දීලා පාස්ටර් ඒක කිව්වා පුතා ආයෙ තුන්වෙනි ඔපරේෂන් එකට යන්න ඕනේ නැහැ කිව්වා. ඒ පාස්ටර් කියපු වචන ડોක්ටර් කියලා තිබ්බා. ආයෙ ඔපරේෂන් කරන්න ඕනේ නැහැ මෙතන තුවාලයක් නැහැ කියලා. ඇත්තටම මේ වචනේ ඒ විදිහටම ඊයේ ඇවිදලා මට මහත්තයා කිව්වා මෙන්න මෙහෙම කිව්වා ඔයා යන්න පාස්ටර් මෙහෙම චෙක් කරනකොට හැමතැනම ගෙඩි කිව්වා. මම කරන්න යන්න කලින් මම පාස්ටර්ට කියලා ආශිර්වාදයක් ගන්න ගියාම පාස්ටර් මට කිව්වා මේ ඔයාට විශ්වාස දෙවියන් වහන්සේද දොස්තරද කියලා. මම ඊට පස්සේ කොහේද සංසකේ මම බැගියේ නෑ පාස්ටර්. අද වෙනකම් මම ගියේ නෑ. මොන විදිහදවත් කියලා මට ඒ විශ්වාසය තියෙනවා. බෙල්ල තිබිච්ච මහත මම ධම්ම සිස්ටර් දාලා තියෙනවා මේක පාස්ටර් මේ අද මගේ බෙල්ල තියෙන විදිහයි ඒකයි බලපුවම ඇත්තටම මම ගොඩක් සනීපයි. ඒ හින්දා මම යන්නේ මගේ අම්මගේ තත් එක තිබ්බ පාස්ටර් එකපාරයි ආශිර්වාද කරගත්තේ. කොන්ද කුතු වෙලා තිබ්බේ කොන්ද දැන්. ආමේන්. අතේ කක්කම නෑ. ඉතින් කෝටි වාරයක් ස්තුති කරනවා පාස්ටර්. ආමේන්. දෙවියන් වහන්සේ නිසා තමයි අපි මෙතන. ඇත්තටම අපි නොමගී ගිය මිනිස්සු. ආමේන්. නොමගී ගියාය. අද අපි හරි ඉන්නවා මේ සුලාහිගේ පිටින් හරි තැනක මනුස්සයෙක්ගේ වචන ගොඩක් අහපු කෙනෙක් මම. එක වචනයක් අහන්නේ පාස්ටර්. ආමේන්. නෑ නිසා. ආමේන්. මගේ ගෙවගා කියලා මම දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන මම ඉන්නවා පාස්ටර්. මට ඇත්තටම ගොඩක් සතුටුයි. අද මම ඉස්සරහ හිටපු විදියයි දැන් හිටපු විදියයි මම ඇත්තටම ස්තුති කරන්න ඕනේ. මම මෙතනට ගෙනාවේ ලක්ෂිකා සිස්ටර්. ආමේන්. ඇත්තටම ස්තුති කරන්න. ඒ ආව මගේ ඇත්තටම මං ගියේ මගට වඩා මං 100ක් හරි මග කියනවා පාස්ටර්. මං දෙවියන් වහන්සේ කෝටි වාරයක් විශ්වාස. ආමේන්. එතනම තමයි පාස්ටර් මොනවා දෙන්නේ මට සික්න නැතුණත් අත ඒක ඉවර වෙලා